සුබ දවසක්. ජෙසුපීටයි සභාපවුල. අද දවසේ මම කතා කරන්න යන ඔබට මාක් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ පද කීපයක්. මේ තමයි පොහොසත් තරුණයාට අවශ්‍ය වෙනවා සදාකාලික ජීවනයේ. යේසුස් වහන්සේ වෙතට ඇවිල්ලා ආනවා යහපත් ආචරණ වහන්ස සදාකාලික ජීවනය ලබා ගන්නේ කොහොමද කියලා. හරි. එතකොට යේසුස් වහන්සේ ඔහුට කියනවා මිනි මරන්න එපා, කාම මිත්‍යාචාරය කරන්න එපා, හොරකම් කරන්න එපා. මේ දේවල් කියනවා. ඔහු එතකොට කියනවා මේ 20 වෙනි පදේ මේ පද ගොඩක් තියෙනවා. මට කාලය කෙටි කර ගන්න ඕන නිසා මම ඔබට මේ පද කීපයක් කතා කරනවා. එහෙම කියලා ඊට පස්සේ යේසුස් වහන්සේට ඔහු කියන ආචාර්යයන් වහන්සේ මේ සියල්ල මාගේ යෞවන අවස්ථාවේ පටන් ආරක්ෂා කරා කියලා. හරිද? මේ දේවල් කරන්න එපා සදාකාලික ජීවනයට යන්න. හරි. ඇත්තටම අපිට අපේ ජීවිතේ අපි හදාගන්න තෝරන තැන් ගොඩක් තියෙනවා. සදාකාලික ජීවනයට යන්න අපිට මිනි මරන්න බෑ, හොරකම් කරන්න බෑ. අපි දෙමව්පියන්ට ගරු කරන්න ඕනේ. ඔය දේවල් ඔක්කොම තියෙනවානේ. හරි. එතකොට උන්වහන්සේ කියන ඕදියා බල ඔබට එකක් අඩුයි. ඔබට එකක් අඩුයි. අද ස්වාමීන් වහන්සේ තුළ අපිටත් කතා කරන අපි මේ දේවල් කරන්නේ අපි පල්ලිත් යනවා, සේවයක් කරනවා, දසෙන් එකක් දෙනවා, අපි මිනිස්සුන්ට හැමදේම උදව් කරනවා, හොඳ ආගන්තුක සත්කාරත් කරනවා. එතකොට අපි ස්වාමීන් වහන්සේ අද කියනවා ඔබට එකක් අඩුයි. මොකක්ද? ජේසුස් වහන්සේ නෑ ඔබ තුළ. ඇයි මේ මෙහෙම කියන්නේ? ඔබට ප්‍රශ්නයක්. ඇයි මේ මෙහෙම කියන්නේ? මෙයා හොඳ, මෙයාගේ ජීවිතේ වැරද්දක් නෑනේ පාස්ටර්. මං හැමතිස්සෙම කියනවා උන්වහන්සේ ඔයාගේ පිටස්තරය නෙමෙයි බලන්නේ. ඔයාගේ මුදල්, ඔයාගේ තියෙන යාන වාහන, ඔයාගේ රැකියාව, ඒ හැම දෙයක්ම తాවකාලිකයි. හරි? උන්වහන්සේ බලන්නේ ඇතුළාන්තේ. ඇතුළාන්තේ ගැලවීම ගන්න පුළුවන් ස්වභාවයක ඔයා ඉන්නවා. යේසුස් වහන්සේ පිළිගන්න පුළුවන් ස්වභාවය සදාකාලික ජීවනය ලබන්න පවුල අර දේවල් තියනවා වගේම යේසුස් වහන්සේ පිළිගන්න ඕනේ. එතකොට උන්වහන්සේ ඔබ බලන්න බයිබලයේ ඔබ කියවන කෙනෙක් නම් හරි මේ පොහොසත් තරුණයා සාකියුස්ගේ ජීවිතේ කොහොමද උනේ? සාකියුස්ගේ ජීවිතේ ඔව් පව්කාරයෙක්. ඔව් සමහරක් වෙලාවට ඔව් වැරදි ලෙස අයුතු ලෙස මිනිස්යන්ගෙන් සල්ලි ගත්තා. ඔව් ඔහුගේ ජීවිතේ ගොඩක් දේවල් තියෙන්න ඇති. නමුත් ජේසුස් වහන්සේ ඔහුගේ නිවසට ගියා, පව්කාරයත් එක්ක හිඳගත්තා. ලූක් 19:8 වෙනි පදේ ඔහු කියනවා මෙසේ: මා සන්තක සියල්ලෙන් දෙකෙන් කොටසක් දිලිඳුන්ට දෙමි. මෙතන ජේසුස් වහන්සේ තරුණයට කියන්නේ ඔයා දෙන්න. මෙතන යේසුස් වහන්සේ කියන්නේ නැතුවම සාකියුස් කියන පව්කාරයා කියනවා මම දෙනවා. අන්න එතන තමයි ගැලවීම කියන දේ. හලෙලූයා. හලෙලූයා. තේරුම් ගන්න මේක. පව්කාරයව ගලවන්න තමයි උන්වහන්සේ මේ පොළවට ආවේ. මේ තරුණයාට තිබ්බ හැමදේම හොඳයි. නමුත් උන්වහන්සේ කියන ඔබට එකක් අඩුයි. හරි ගැඹුරුයි. එකක් අඩුයි. උන්වහන්සේ අපිව දකින දෙවිඳු ඔයාට සැඟවෙන්න බෑ. ඔයාට පුළුවන් ඔයාගේ ඕන කෙනෙක්ගෙන් සැඟවෙන්න. නමුත් ජේසුස් වහන්සේගේ ඇස් ඉදිරියේ ඔයා වැස්මක් නැතුව ඇරලා ඉන්න කෙනෙක්. හලෙලූයා. ඔයාට බෑ යාගෙන් සැඟවෙන්න. ආදරණීය සභා පවුල, දේව මනුෂ්‍යනි, මේ ඔබට කියන්නේ ජීවිතේ මේ වගේ දේවල් අපි ළඟ ඇති. අපි නොදැනුවත්වම මෙයාගේ ජීවිතේ රාමුවක් කරගෙන තියෙනවා. එයාගේ පොහොසත්කම. එයාගේ දේ ජේසුස් වහන්සේ කිව්වත් අතහරින්න කැමති උන්නේ නැහැ. දිලිඳුන්ට විකුණලා දෙන්න කැමති උන්නේ නැහැ. නේද? නමුත් උන්වහන්සේ අද ඔබට මට කතා කරන්නේ මොනවද දන්නවද? ඔබ සමහරක් තැන්වල පිළිම බවට පත් වෙලා තියෙනවා. රැකියාව, මුදල්, සම්බන්ධතා මේවා වලින් අයින් වෙන්න. මේවා අවශ්‍යයි. නමුත් දයනහන්සේ ඔබ යේසුස් වහන්සේව පළවෙනි තැන තියාගන්න ඕනේ. අද මේ තරුණ යේසුස් වහන්සේව පළවෙනි තැන තිබ්බනම් ඔර සදාකාලික ජීවනයට යන්න ඒ මාර්ගය සැදෙන. මොන මුදල් තිබුණත්, මොන දේ කරේ නැත්තත් අද ගැලවීම. මොකද යේසුස් වහන්සේ අපේ ජීවිතේට ආවා කියන්නේම අපිට කිසි දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. අපි අර පරණ ජීවිතෙන් එළියට එනවා කියනවනේ. ආඥාවල් හැමදේම අපි කරනවා ජේසුස් වහන්සේ අපේ ජීවිතේට ආවම. සමහරක් වෙලාවට ඔබට වෙන්න පුළුවන් තාම කෙනෙක්ට සමාව දීලා නැහැ. පරණ පුරුදු අතෑරගෙන හැබැයි තාම තියෙනවා. මේවා වලින් එළියට එන්න. මේවා වලින් එළියට එන්නේ නැතුව සදාකාලික ජීවනයට යන්න බෑ. අර සොරා ගැන හිතන්නකො කුරුසිටිය යද්දි. එක සොරෙක් කියනවා දෙවනන්සේගේ පුත්‍රයා නම් ගැලවෙන කෙනෙක් කියනවා නෑ. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා. ඒකට කියන්නේ ඔබ මාත් එක්ක
දැන් පටන් පාරාදීසෙ ඉන්න මොකක්ද මේ? ඇයි මේ? මොනවද මේ ස්වාමින් වහන්සේගේ ඒ අපි දිහා බලන ක්‍රමය? අද මිනිස්සෙක්ට බලන්න බෑ මේ විදිහට ජේසු බලන විදිහට අපිව. හාලෙලූයා. පව්කාරෙක් හොරකම් කරලා කාමමිත්‍යාචාරය කරලා කුරුස ගහේ ඉන්නවා මේ මැරෙන්න. උන්වහන්සේට කිව්වේ එක වචන මාර්තාවේ මේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා මේම කතා කරන්න එපා කියලා. බලන්නකෝ. ඒ නිමේෂයේ පැයම උට ගැලවීම ලැබෙනවා. ඔහුගේ එයාගේ වටපිටේ මොනවද වෙන්නේ? එයාගේ පවුලේ මොනවද එයා කරලා තියෙන්නේ? එයාගේ සංස්කෘතිය මොකක්ද? එයා මොන විදිය කෙනෙක්ද කියන එක නෙවෙයි. හදවතින් ජේසුව පිළිගත්තා. මේ තමයි දෙවියන් වහන්සේගේ ආදරය. අද ස්වාමින් වහන්සේ ඔබට දීලා තියෙන ආදරය. ඔබේ ජීවිතයේ තියෙන වැරදි, ඔබේ ජීවිතේ අඩුපාඩු උන්වහන්සේ දකින්න. නමුත් උන්වහන්සේ අවස්ථාව දෙන එන්න මානව වැරදි ඇබ්බැහිවීම් පුරුදු ඔයා පළවෙනි තැන තියාගෙන ඉන්න දේවල් අතහරින්න තීරණයක් ගන්න. මම අතහැරලා ඉන්නේ කොයි වෙලේ මාව එකට අහුවෙයිද? ඒම සිතුවිල්ලෙන් ඉන්න එපා. සම්පූර්ණයෙන් අතහරින්න. එතකොට ඔයා තුලින් බොහෝ දේවල් දකින්න අනිත් අය. ඒකයි ජේසුස් වහන්සේ අපේ අතුලට ආවට පස්සේ අපි සම්පූර්ණ වෙනස් වෙනවා පවුල. උන්වහන්සේ පුදුමයි. උන්වහන්සේ මේක ආගමක් නෙමෙයි. හරි? මේක ජීවනයක්. මං කියන්නේ ඒකයි. මේක ආගමක් නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේ වදහනවා කියන එක ආගමක් නෙමෙයි, ජීවනයක්. මිනිස්සෙක්ට අලුත් ජීවිතයක් ලැබෙනවා. අලුත් පරිවර්තනයක් ලැබෙනවා. හරියට අර දැලඹුවා සමනලෙක් වෙනවා වගේ. හලෙලූයා. මේ දෙවියන් වහන්සේගේ වචනයයි. දෙවියන් වහන්සේගේ වචනයයි. තදින් අල්ලගන්න. බයිබලයේ අධ්‍යයනය කරන්න. ඒකයි මේ තරුණයාගේ කතාවෙන් පස්සේ යන්නේ ලූක් පොතට. ඒ වගේ ඔබ අධ්‍යයනය කරන ඔබට පුදුම ගැඹුරක්, ඔබට පුදුම ආත්මික දැනුමක් ලැබෙයි මේ උන්වහන්සේගේ ප්‍රේමය ගැන. මේ දෙවියන් වහන්සේගේ වචනයයි. තදින් අල්ලගන්න, ඔබේ ජීවිතේට අරගන්න මේ වචනය. ඔබ වෙනස් වෙන්න, ඔබ තවත් මිනිස්යන්ව වෙනස් කරන පුද්ගලෙක් වෙන්න මගේ ආදරණීය පවුල. මේ උන්වහන්සේගේ ජීවමාන වචනයයි, බලයේ වචනයයි. සුබ දවසක් ජේසු පිටයි. ජේසු ජීවමානයි.